මේ භික්ෂුවට අවවාදයක් කරන්න මේක හොඳම වෙලාව. එහෙම කල්පනා කරලා උන්වහන්සේට සඳහන් කළා ආයුෂ්මතුනි පැම් පහසු වුණාද කියලා ඇහුවා. නෑ කිව්වා. එහෙනම් දැන් ගිහිල්ලා පැම් පහසු වෙලා එන්න කියලා කිව්වා. උන්වහන්සේ ඉතින් හරි කීකරුයි ඒ නිසා මේ ඉදල මුසුන පැත්තකින් තියලා පැම් පහසු වෙලා ආයෙත් කුටිය ළඟට ආවා. ඇවිල්ලා කතා කරාම කිව්වා ආයුෂ්මතුනි එහෙනම් මෙහෙන් ඉඳගන්න. ඉඳගන්න කියහම උන්වහන්සේ එතන වාඩි වුණා. රේවත මහරහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි වත් කරන්න ඕනේ තමයි. හැබැයි මහානකම කියලා කියන්නේ වත විතරක් කරනවා කියන එක නෙමෙයි. තමන්ගේ සීලය ගැන මෙනෙහි කරන්නත් ඕනේ. විදර්ශනාවක් වඩන්නත් ඕනේ. සංසාරයෙන් මිදෙන්න වතෙන් විතරක් බෑ. ඒක නිසා උදේ පාන්දරම අවදි වෙලා ඔබ වහන්සේ වත් කරන්න. දහවල් කාලේ මනස සිහියෙන් ප්‍රඥාවෙන් තමන්ගේ සීලය මෙනෙහි කරමින් විදර්ශනාවක යෙදෙන්න. ආය හවස් කාලේ වත් කරන වෙලාවට වත කරන්න. රාත්‍රී කාලේ සැතපෙන්න යන තෙක් නිකන් කාලය ගත කරන්න එපා. විදර්ශනාවක් වඩා ගන්න. එතකොට තමයි මේ භයානක සංසාරයෙන් අපිට මිදෙන්න මඟ හදා ගන්න පුළුවන්. කියන කාරණාව පැහැදිලි කරලා අවවාද කරාම උන්වහන්සේ වෙනදා වගේ තනියම වත් කරන එක නතර කළා. උදේ පාන්දර අවදි වෙලා වතක් කරනවා. දහවල් කාලයේ විදර්ශනාවකින් කටයුතු කරනවා. හවස් කාලේ එයින් මිදිලා ගිහිල්ලා වත් පිළිවෙත් වල යෙදෙනවා. රාත්‍රී කාලයත් නිකරුණේ ගෙවල දාන්න නැතුව නැවත සිල් ගුණ ධම් මෙනෙහි කරගෙන ශාසනික කාර්යයේ යෙදෙනවා. මෙහෙම කටයුතු කරන උන්වහන්සේ නොබෝ කාලෙකින්ම රහත් වුණා. ඒ කියන්නේ අරහත්ත්වයේ ලබන්න තරම් සසර පින් තියෙන කෙනෙක්. ඒ තරම් සසර පින් පුරලා තියෙන කෙනෙක්. දැන් පන්සලේ උන්වහන්සේ වත් කරනවා අඩු නිසා වෙනදා උන්වහන්සේ ඇමදපු සමහර තැන්වල දැන් කැලි කසල ගොඩ ගැහිලා. එහෙනම් අනික් භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මතුනි දැන් වත් කරන්නේ නැද්ද? දැන් පන්සල කැලි කසල වලින්ම පිරීලානේ. එහෙම ඇහුවම උන්වහන්සේ සඳහන් කළා ප්‍රමාණයක් විතරක් කරනවා. දවස පුරාම වත කරපු කාලේ දැන් ඉවරයි කියලා. ඉතින් මේ වාගේ කාරණාවක් උන්වහන්සේ සඳහන් කරාම අනික් භික්ෂුන් වහන්සේලා කතා වුණා මුන්වහන්සේ රහත් වෙලා නැතුව දැන් රහත් වුණ බව පෙන්වන්න හදනවා කියලා. ඔය කතාව ඔහම එක එක්කෙනාගේ කටින් කටට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට යනකම්ම ගියා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මගේ පුතා රහත් වෙලා කියලා පෙන්වන්න හදනව නෙමෙයි සංසාරයෙන් මිදිලම තමයි ඉන්නේ කියලා. කියන කාරණාව පැහැදිලි කරලා මෙන්න මේ මාතෘකා කරගත්ත ගාථා රතනය දේශනා කළා. මොකද්ද ගාථා රතනය? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා. යෝච පුබ්බේ පමජ්ජිත්වා. පුබ්බේ පමජ්ජිත්වා කියලා කියන්නේ පෙර ප්‍රමාද වුණ කෙනෙක්. ඒතර කොහොමද ප්‍රමාදය ඇති වෙන්නේ? ප්‍රමාදයට මොනවද හේතු? මේ වචනේ යටතේ එවන් කාරණා රාශියක් කතා කරන්න පුළුවන්. යමෙක් ප්‍රමාදී නොවෙනවා නම් අප්‍රමාදී වෙන්න ඕනේ. ඒතර මේ ශාසනයේ කෙනෙකුට කරන්න තියෙන ලොකුම පින්කම අප්‍රමාදී බවයි කියලා සඳහන් කරනවා. ලෞතර භාග්‍යතුන් වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ සියලු දෙනාම අභිභවනය කරලා සියලු දෙනාටම ඉහළින් වැඩ ඉන්න
අග්‍රතම කල්යාණ මිත්‍ර රතනය. එහෙනම් සියලු සත්වයන්ට භාග්‍යතුන් වහන්සේ අග්‍රයි. ඒ වගේම දේශනා කළා සියලුම කුසල ධර්මයන්ට අප්‍රමාදයේ අග්‍රයි කියලා. ඔය හැම පිනක්ම කරගන්න පුළුවන් වෙන්නේ කම්මැලියට නෙමේ අප්‍රමාදී පුජ්‍යලයට විතරයි. ඒ නිසා සඳහන් කළා ඇතෙකුගේ පිය සටහන තමයි සත්ව ලෝකයේ ලොකුම පිය සටහන තියෙන සතා. ඒතකොට අලියැත්තු කියලා කියහම විශාල ප්‍රමාණයේ සත්තු. මධ්‍යම ප්‍රමාණයේ සත්තු කියලා කියහම ගවයෝ, අශ්වයෝ, මී ගවයෝ, ඔටුවෝ මේ වගේ සත්තු වයිති වෙනවා මධ්‍යම ප්‍රමාණයේ සත්තුන්ට. එතකොට ගවයාගේ පිය සටහන අඩිය ඇතුලේ තියන්න පුළුවන්. මොකද හරකගේ පිය සටහන ඇතාගේ පිය සටහනට වඩා ලොකු නැහෙනේ. ඒතකොට එහෙම කල්පනා කරලා බලහම ඔටුවගේ කකුල තියන්නත් පුළුවන්. මී ගවයාගේ කකුල තියන්නත් පුළුවන්. අස්සයාගේ කකුල තියන්නත් පුළුවන්. මිනිසාගේ කකුල තියන්නත් පුළුවන්. එහෙනම් කුරුල්ලෝ ආදී කුඩා සත්තුන්ගේ කකුල් ගැන කතා කරන්න දෙයක් කොහොමත් නැහැ. ඒ හැමෝගෙම පිය සටහන් අඩිය ඇතුලේ තියන්න පුළුවන්. එහෙනම් ඇතාගේ පිය සටහන සියලු සත්වයන්ගේ පාද සටහනට වඩා ලොකුයි වගේ මේ ලෝකේ අපි සිදු කරන සියලුම පින්කම් වලට අප්‍රමාදයේ ප්‍රධාන නිසා අඩිය හා සමානයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි යම් ගෘහයක් නිර්මාණය කරනකොට පරාල ටික ඔක්කොම සම්බන්ධ කරනවා කැණි මඩලට. මේ කැණි මඩල කියන්නේ මොකක්ද කියන එක අපේ අය දන්නවා. සමහර වෙලාවට රවුමටම වහලි හදලා තියෙන තැන්වල මැද්දේ තියෙන එක ලොකු ලී කොටයකට වටින්ම එන පරාල ටික සම්බන්ධ කරනවා. ඒකට කියනවා කැණි මඩල කියලා. එහෙනම් සියලු පරාල පුරුද්දන්නේ කැණි මඩලටයි. ඒ නිසා කැණි මඩල මේ සියල්ලටම අග්‍රයි. මුල් වලින් සුවඳ හමන ಜಾති මේ ලෝකේ තියෙනවා. සවැන්දරා මුල් සුවඳයි. ඉරිවේරී මුල් සුවඳයි. ඒ වගේ මුල් වලින් සුවඳ හමන ಜಾති අතර කළුවැල් මුල ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඒ සියලු මුල් සුවඳට වඩා කළුවැලේ මුල සුවඳයි කියලා කියනවා. සියලු හර සුවඳට වඩා හර සුවඳ කියලා කියන්නේ අරටුවෙන් සුවඳ හමන දේවල්. සුදු හඳුන් තියෙනවා, අගිල් තියෙනවා, දේවදාර තියෙනවා. ඉතින් මේ වාගේ අරටුවෙන් සුවඳ හමන දේවල් තියෙනවා. ඒ අරටුවෙන් සුවඳ හමන දේවල් අතර රත් හඳුන් සුවඳ සියල්ලට වඩා උතුම් කියලා කියනවා. සුවඳ හමන මල් වර්ග මේ ලෝකේ තියෙනවා. ඒ සියලු මල් වල සුවඳට වඩා දෑසමන් සුවඳ අග්‍රයි කියලා කියනවා. ගලාගෙන යන හැම ගංගාවක්ම මහා සාගරයේ ප්‍රධාන කරගෙන ගලනවා. එහෙනම් හැම පැත්තෙම ගංගාවන්ගෙන් ගලාගෙන එන ජලය දරන්න මහ මුහුද සමර්ථයි. මේ ආදී වශයෙන් කරුණු කාරණා දක්වලා අන්තිමට සඳහන් කරනවා සියලු කුසල ධර්මයන්ට අප්‍රමාදයේ අග්‍රයි කියලා. යම් කෙනෙක් ප්‍රමාද වුණා නම් පින්නතනි ගිහි ජීවිතයක් අරගත්තාම අපි ළමා කාලේ ඉගෙන ගන්න කාලේ යොමු කළා. තරුණ කාලේ රැකී ආරක්ෂා කරන්න කාලේ ගත්තා. ආවාහ විවාහ වුණා. ගෙවල් දොරවල් හැදුවා. දරු මල්ලු හැදුවා. ඒගොල්ලෝ ලොකු මහත් කළා. මේ වාගේ කටයුතුත් එක්ක මේ පින් කරනවා කියන කාරණාව අපෙන් හුඟක් දුරස් වෙලා ගියා. නමුත් සත්පුරුෂයෙක් ඉඳලා උනන්දු කළා නම් ඔය අතරතුරත් කෙනෙක් පින් කරනවා.
මොකද තරුණ කාලයේ ওই සියලුම දේවල් කරගෙන පින් කරපු අයත් මේ ශාසනයේ ඕන තරම් හඳුන්වලා දීලා තියෙනවා. ළමා කාලයේ ඉඳලා පින්කම් කරගත්ත අය පිළිබඳවත් මේ ශාසනයේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. නමුත් එහෙම අයත් හිටපු ශාසනයක අපි හරියට වැඩ කියලා ප්‍රමාද වුණා. යමෙක් ප්‍රමාදී ජීවිතයක් ගත කරනවා නම් ඔහු ద్వාරත්‍රයෙන්ම පව් කරනවා. කයිනුත් වැරදි කරනවා, වචනේනුත් වැරදි කරනවා, හිතිනුත් වැරදි කරනවා. ඒ ප්‍රමාදී පුජ්‍යලයාගේ ස්වභාවය. යමෙක් ඒ විදිහට කටයුතු කරනවා නම් ඔහු ප්‍රමාදී කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ. බාලයන් ඇසුරු කරන්න ගිහිල්ලා නොයේක් වැරදි වැඩවලට පෙළඹුණා. වැරදි වචන කතා කළා, වැරදි උසුළු විසුළු කළා, නොයෙක් වැරදි වැඩවල යෙදුණා. මේ වාගේ අකුසල් රැස් වෙන පැත්තෙම දිවා රාත්‍රී දෙකේම කටයුතු කරනවා. නමුත් සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙත් එහෙමයි. යම් දවසක සත්පුරුෂයෙක් හම්බ වුණා නම් සඳහන් කරනවා සත්පුරුෂයෙක් හම්බ වුණාම පච්චා නප්පමජ්ජති. ඔහු නොපමා පුද්ගලයෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. වැරදි නිවැරදි කරලා දෙන, හරි වැරදි කියලා දෙන, කුසල් අකුසල් කියලා දෙන, සම්බුද්ධ ශාසනයක් පවතින කාලේ ලැබුණ ජීවිතයක වටිනාකම කියලා දෙන, තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම පෙන්නලා දෙන සත්පුරුෂයන් මුණ ගැහුණාම අප්‍රමාදීව මේ ජීවිතයට සාධාරණයක් කරගන්න ඔවුන් දිවා රාත්‍රී දෙකේ වැඩියෙන් කුසල් වඩනවා. පෙර පාප මිත්‍රයන් ඇසුරු කරන කාලේ ආනන්තරීය කර්මයක් කරගත්තේ නැත්නම් තමන් විසින් කරගත්ත අකුසල කර්ම කුසල බලයෙන් වහන්න පුළුවන් කියලාත් කියනවා. පින්නතුනි අපි මේ ජීවිතේ විතරක් නෙමෙයිනේ පෙර ජීවිතවලත් ඕන තරම් අකුසල් කළා. ඒ කරපු අකුසල් වලට අපි සංසාරේ සතර අපායේ ඕන තරම් දුක් විඳා. තිරිසන් ආත්මවල ඉපදිලා විඳපු දුක මෙච්චරයි මෙපමණයි කියලා හිතාගන්න බැරි තරම්. නිරය ලෝකවල තිබිච්ච දුක්ඛන්දරාවල් වචන මාත්‍රයකින්වත් කතා කරන්න බැරි තරමටම දුක් විඳා. ප්‍රේතාත්මවල ඉපදිලා අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් සාගින්නේ දුක් විඳා, පිපාසයෙන් දුක් විඳා. ඉතින් මේ පහත් වූ සතර අපායේ ඉපදිලා නිමක් නැති දුක් විඳ කාලය ගත කළත් පෙර බුදුරජාණන් වහන්සේගේ ශාසනවල අපි කරගත්ත පින්කම් වල බල මහිමයක් මූලික වෙච්ච නිසා නැවත වතාවක් අපි සුගතියක උපදින්න අවස්ථාව හදාගත්තා. ඉතින් මේ සුගතිය හැමදාම හම්බ වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ මිසක් පාප මිත්‍රයෝ නම් නෙවෙයි. පාප මිත්‍රයෙක් මුණ ගැහිච්ච හැම තැනම ජීවිතයේ අකුසලයටම යොමු වෙනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අපි මේ මාතෘකා කරගත්ත ධම්මපද වග්ගයේම සඳහන් වන 7 වෙනි ගාථා රතනේනුත් ඒ කාරණාව පැහැදිලි කළා. අඟුලිමාලයන් වහන්සේ පිළිබඳව කතාවෙන් මේ වාගේ සම්මාදිට්ඨික ජීවිත ලබාගෙන ධර්මයේ පිළිසරණ ලැබන්න අවස්ථාව වාග්ය ලැබුණ මොහොතක අපි හොඳට පින්කම් කරලා ප්‍රාර්ථනා ගොනු කරන්න වටිනවා. නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගෙන් තොර නොවන ජීවිත ලබන්න ප්‍රාර්ථනා ගොනු කරාම සංසාරෙත් නිවන් දකින්නකම්
සත්පුරුෂයන් මුණ ගැහෙනවා. සත්පුරුෂයන් මුණ ගැහෙනකොට අපි අකුසලයෙන් ඈත් වෙනවා. කුසල් දහම් වලට යොමු වෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව නිතර ප්‍රාර්ථනා කරන්න වටිනවා. සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලැබෙනවා කියලා කියහම පිළිතුරු බලන්නකෝ පඬිත මහරහතන් වහන්සේගේ කතාව. පඬිත තෙරුන් වහන්සේගේ කතාවේ උන්වහන්සේගේ අරහත්ත්වය වෙනුවෙන් කොච්චර දිනක් උදව් කළාද? සරියුත් මහරහතන් වහන්සේගේ කරුණාව ලැබුණා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබුණා. සතරවරන් දෙවියන්ගේ කරුණාව ලැබුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ කරුණාව ලැබුණා විතරක් නෙමේ හිරු දෙවියොත් සඳු දෙවියොත් උපකාර කළා. දායකයොත් උපකාර කළා. සුක මහරහතන් වහන්සේගේ කතාවත් එහෙමයි. ඒ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව. ඒ නිසා අපිත් පින් කරලා ප්‍රාර්ථනා කරන්න වටිනවා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව. අඟුලිමාලයන් වහන්සේ අපේ ශාසනයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන්නේ. මහා කල්පලක්ෂයක් ඒ වෙනුවෙන් පාරමිතාම පිරුවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට පාරමිතාව මුදුන්පත් කරගත්තා. නමුත් කල්යාණ මිත්‍රයන්ගේ හමුවීමේ අඩුවක් තිබුණා. ඒක නිසා ගුරු ගෙදරට ගියාට පස්සේ ගුරු ගෙදර දිසාපාමොක් ආචාර්යවරයාගේ ඉඳලා ගුරු ගෙදර සියලු දෙනාගේම විශේෂ කරුණාවකට භාජනය වෙන්න අවස්ථාවක් ලැබුණා. නමුත් පස්සේ කාලෙ වෙනකොට තමන්ගේම සහෝදර ශිෂ්‍ය පිරිස ඔහුට මේ ලැබෙන කරුණාවට ගෞරවයට විරුද්ධ වුණා. ඒ නිසා ගුරුතුමාට නිතර ඔහුට විරුද්ධව කේලම් කිව්වා. කේලම් කියලා ගුරු හිත ශිෂ්‍යයා පිළිබඳව බිඳෙව්වා. ගුරුවරයාගේ ද්වේෂයට පාත්‍ර කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට නිවන් දකින්න ආත්මෙත් දහස් ගණන් මිනිස්සු මැරුවා. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා නම් ඒක වෙන්නේ නැහැනේ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ අඩුව. දහස් ගණන් මිනි මැරුවත් සංසාරේ ගොඩක් පින් කරලා තිබුණා. පස්සේ කාලෙක නමුත් පාරමිතා කුසල බලයත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ලක් වුණා. ඒක නිසාම මේ ශාසනය පැවිදි වෙලා නොබෝ කලකින් අරහත්ත්වයට ලැබුවා. භික්ෂුන් වහන්සේලාට ඒ කාලෙත් ප්‍රශ්නයක් තිබුණා. මෙච්චර මනුස්ස ඝාතන සහිතව ප්‍රාණඝාත කරපු පුද්ගලයාටත් මේ ශාසනය රහත් වෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවෙත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙකුට පුළුවන් නම් කුසලයෙන් පව වහන්න ඒ පුජ්‍යලයා මේ ලෝකේ හඳක් වගේ බැබලෙනවා කියලා. එහෙනම් තමන් කරපු අතීත කුසලයෙන් මේ ජීවිතේ කරගත් අකුසල කර්මයන් වහගන්න පුළුවන් වුණා. දහස් ගණන් මිනිස්සු මරලා නමුත් ඒ කර්මයට බලවත් වෙන්න ඉඩ නොදී කුසල කර්මයේ බලවත් කරලා අරහත්ත්වයේ මුදුන්පත් කරනවත් එක්කම අර ප්‍රාණඝාත කර්ම වලට අය කවදාවත්ම උන්වහන්සේ සතර පායට දාන්න පුළුවන්ද? නිරයට ගෙනියන්න තියෙන සියලුම කර්ම එතනින් එහාට අහෝසි වෙනවා. නමුත් ජීවත් වෙලා ඉන්නකන් විපාක දෙන කර්ම විපාක දෙනවා. ඒක නිසා අඟුලිමාලයන් වහන්සේ සමහර දවසක පිණ්ඩපාතේ වැඩියහම හිසින් ලේ ගලගලා තමයි ආවේ. සමහර දවසක පිණ්ඩපාතේ වැඩියහම පාත්‍රයේ බිඳිලා තමයි ආවේ. ඒ කොහාට හරි කවුරු හරි ගල් පාරක් ගැහුවොත් උන්වහන්සේ යන පාරේ අවට ඒක ගිහිල්ලා වැදුනේ උන්වහන්සේට.
කවුරු හරි දණ්ඩකින් පොල්ලකින් කොහාට හරි පහර දුන්නාම දාලා ගැහුවාම ඒක ගිහිල්ලා වැදුනේ උන්වහන්සේගේ ඇඟේ. ඉතින් බුදුරජාණන් වහන්සේට එක දවසක් මේ කාරණාව කියනවා. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සතර අපායේ වැටිලා නිමක් නැති දුක් විඳින්න හිටපු නුඹ ඒ සතර අපායෙන් ගොඩ වුණා. ඒ නිරයේ දුකත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේක මොන දුකක්ද කියලා. ඒකට අඟුලිමාලයන් වහන්සේ විතරද පින්නතුනි පිනෙන් පව වහලා තියෙන්නේ. එහෙමයි නැද්ද වෙන? ඇයි බණ අහන ඔබ? බණ කියන මම අපි පෙර පින් වලින් පව් අහගෙන නෙමෙයිද මේ ඉන්නේ? නැත්තම් මෙහෙම ඉන්න සුදුසු අයද අපි? අනාදිමත් කාලයක් සංසාරේ මොනතරම් පව් කරලා තියෙනවද? ඒ පව් වලට කාලයක් තිස්සේ අපි දුක් විඳා. නමුත් අද මනුස්ස ජීවිතයක් ලබාගත්තේ ඒ පෙර කරපු පව් ඔක්කොම ඉවර කරලා නෙමෙයි. පෙර කරපු කුසල කර්මයක් බලවත් වෙච්ච නිසා සතර අපායට නොයා මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආව පළියට හෝ දිව්‍ය ලෝකෙ ගියපු පළියට පරණ පව් ඉවර වෙනවද? මෙතනින් චුත වුණාම සමහරලාට ඒ අකුසල් ආයෙත් බලාගෙන ඉන්නවා. අපිව සතර අපායේ හෙලන්නේ. මොකද අපි කරන කර්ම නිවන් දකින්න තුරු ඵල දෙන කර්ම තියෙනවනේ. දෙවෙනි ආත්මේ ඵල දෙන කර්ම තියෙනවා. තුන්වෙනි ආත්මේ ඉඳලා නිවන් දකින්නකම් ඵල දෙන කර්ම තියෙනවා. ඉතින් එහෙම කර්ම අපි ගාව තව කොච්චර තියෙනවද? මම නිතර සඳහන් කළේ කඳු වගේ ගොඩ ගැහිලා තියෙනවා අපි කරපු එක එක පව්. ප්‍රාණඝාත කරපු කර්ම තාම තියෙනවා. හොරකම් කරපු කර්ම තාම තියෙනවා. වැරදි කාම සේවනයේට සම්බන්ධ වෙච්ච කර්ම තාම තියෙනවා. බොරු කියලා එක එක්කෙනා රවට්ටපු වංචා කරපු කර්ම තාම තියෙනවා. මේ ආදී වශයෙන් රැස් කරගත්ත නිමක් නැති අකුසල් තාමත් බලාගෙන ඉන්නවා අපිට දඬුවම් තීන්දු කරගෙන. ඒ කරපු කර්ම වලට දැනටත් දඬුවම් තීන්දු වෙලා නම් තියෙන්නේ. අපි අද මෙතන මෙහෙම වාඩි වෙලා බණ ඇහුවත් අපි වරෙන්තු වෙච්ච වැරදිකාරයෝ. ඒ අකුසල් වලට දඬුවම් ඕන වෙලාවක ලැබෙන්න පුළුවන්. එහෙමනම් ඒකට දැන් කරන්න තියෙන හොඳම විසඳුම මොකද්ද? වැඩි වැඩියෙන් අප්‍රමාදීව කුසල් වඩන එක. දැන් අර පව උඩ හිටගෙනනේ අපි ඉන්නේ. පව උඩ හිටගත්තේ පිනේ බලය නිසානේ. ඉතින් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ පින් වියදම් කරන එක නෙමෙයි කරන්නේ. ඉතින් එහෙමනම් ඊට වඩා පින් මේ ජීවිතේ රැස් කරලා තව පින බලවත් කරන්න ඕනේ. ඒ පින බලවත් වෙලා තියෙන තාක්කල් අර අකුසලයට ඵල දෙන්න පහසු නෑ. ආන්ගේ පින බලවත් වෙලා තියෙන මොහොතක යම් කෙනෙකුට පුළුවන් වුණොත් සෝවාන් වෙන්න. ආයේ කවදාවත් අපිව නිරයට ගෙනියන්න හිටපු අකුසල් වලට අපිව නිරයට ගෙනියන්න වෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලැබලා කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලැබලා කරුණු කාරණා මනාව තේරුම් අරගෙන අප්‍රමාදීව කුසල් වඩන්න පටන් ගන්නවා නම් පාප මිත්‍රයන් ඇසුරු කරන කාලේ කර්මයක් කරගෙන නැත්තම් පරණ පව් එහෙමම තියෙනකොට නිවන් යන්නත් උහුට පුළුවන්. මොකද කරපු පව් ඔක්කොම ඉවර කරලා අපිට නිවන් දකින්න බෑ පින්නතුනි. කවුරුවත් සසර කරපු සියලු පව් ඉවර කරලා නිවන් දැක්කේ නෑ. භාග්‍යතුන් වහන්සේ හැරෙන්න. ඒක නිසායි මේ අවවාදේ කරන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා. පෙර නොයෙක් හේතුන් ඉදිරිපත් කරමින් යමෙක් ප්‍රමාදීව අකුසල් රැස් කළාද පච්චාසෝ නප්පමජ්ජති. පසු කාලේ අප්‍රමාදීව කටයුතු කරනවා නම්
සත්පුරුෂයන්ගේ ආශ්‍රයයට ලක් වෙනවා නම් ඒ සත්පුරුෂයන් නිසා අප්‍රමාදීව කුසල් වඩලා බලවත් කරගත්ත කුසල මහිමයෙන් අකුසලයට පිටුපාන්න පුළුවන්කම තියෙනවා. ඒකයි සඳහන් කළේ නොපමාව අවවාදෙහි හික්මෙන තැනැත්තා මේ ලෝකේ හඳ වගේ බබලෙනවා. එනම් සත්පුරුෂයෝ මුණ ගැහුණහම අකුසල් නොකර ඉන්න අවවාද කරනවා. අප්‍රමාදීව කුසල් වඩන්න අවවාද කරනවා. අවවාද කළාට විතරක් වැඩක් නැහැ පින්නතුනි. ඒ අවවාදයේ බාර ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ අවවාදයේ පිහිටන්න ඕනේ. ඉතින් අපි අවවාදයේ පිහිටියාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් සමහරවිට අපි තාම කල්යාණ මිත්‍රයන්ටවත් කීකරු නැති පිරිසක්. පන්සිල් රකින්න ඕනේ කියන කාරණාව බණ දහම් වලින් කොච්චර අහලා ඇද්ද? පන්සිල් උල්ලංඝනය කිරීමේ ආදීනව බණ දහම් වලින් කොච්චර අහලා ඇද්ද? මේ සිල්පදයේ උල්ලංඝනය කරාම මේ විදිහට නිරයවල දුක් විඳින්න වෙනවා කියන කාරණාව බණ වලින් කොච්චර අහලා ඇද්ද? නමුත් අපි තාම ඒක අත්හැරියද? ඒ කියන්නේ අපි කීකරුද? අපි තාම කීකරුයි. අපි තාම කීකරුයි නම් අපි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට දායාද වෙනවද? අපි ඒ කරුණාවට හරියට දායාද වෙන්න තරම් සුදුසුකම් නැති අය. ඒ කරුණාවට දායාද නොවිච්ච අපි බුදුරජාණන් වහන්සේගෙන් සරණක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ විදිහටම අපිට ඒ සරණ ලැබෙයිද? ඒ සරණ ලැබෙන්නේ කුත් නැහැ පින්නතුනි. මොකද භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වැඩියෙන්ම ලැබෙන්නේ ඒ කරුණාවට දායාද වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනාට. ඒ සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනාට කවුරු කියලාද කියන්නේ? ශ්‍රද්ධාවන්තයා කියලා. සමහර වෙලාවට පස්පවුම කරමින් දස අකුසල්ම කරමින් හිටපු කෙනෙක් හදිසියේ ලෙඩ වෙලා දැන් රෝහල් ගත කරලා රෝහලින් දැඩි සත්කාරයටත් යොමු කරලා දැන් හරිම අසාධ්‍යයි. ඒ නිසා අපි බෝධි පූජාවක් කරලා ආශිර්වාද කරනවා. කවුරු වෙනුවෙන්ද බෝධි පූජාව කරන්නේ? රෝගියා වෙනුවෙන්. කවුරු ළඟද පූජාව කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේට පූජා පවත්වලා ඒ පින රෝගියාට අනුමෝදන් කරලා අපි කියනවා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සුවපත් වෙන්න කියලා. ඒ වුණාට කරුණාව ලැබෙයිද? ඇයි ඒ රෝගියා යමක් කමක් කරන්න පුළුවන් වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක්වත් ඇහුවද? කල්යාණ මිත්‍රයන්ගේ අවවාද වලට කීකරු වුණාද? කීකරු වුණා නම් පව් කරන්නේ නැන්නේ. ඒතර දැන් භාග්‍යතුන් වහන්සේ කියපු දේවල් වලට අපි කීකරු නැහැ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා අපි අහන්නේ නැහැ. දැන් ලෙඩ වෙලා එක්තෙන් වුණාම අපි කියන දේවල් අහන්න බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න ඕනේද? එහෙනම් අකීකරු අයට සරණ ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි මම. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව හැමෝටම තියෙනවා. ඒ කරුණාවට දායාද වෙන ක්‍රමය මම තේරුම් ගන්න ඕනේ. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ මුණ ගැහිීමෙන් අප්‍රමාදී වෙනවා කියලා සඳහන් කළේ ඒකයි. සියලු අකුසල් වලින් මිදෙන්න කටයුතු කරනවා. එතකොට පින බලවත් වෙන්න පටන් ගන්නෙ. ආන් එහෙම පින බලවත් වෙනකොට ඒ පිනෙන් පව වහන්න පුළුවන් කියලා සඳහන් කළේ. එතකොට අපිට ආරක්ෂාවක් නැද්ද මේ ලෝකේ? තාමත් අපේ ආරක්ෂාව තියෙනවා. ඒ ආරක්ෂාව තාමත් බුදුරජාණන් වහන්සේ නිසාම අපිට හැදිලා තියෙනවා. ඉතින් ඒ ආරක්ෂාවෙන් රැකවරණය ලැබමින් පෙර පාප මිත්‍රයන් ඇසුරු කරලා අකුසල් රැස් කළත් මරණ මංචකයේදී බය නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න
කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සහ ප්‍රමාදේ ඊටම වටිනවා. යමෙක් ආන් එහෙම කටයුතු කරලා ජීවිතේ පිනෙන් පෝෂණය කළා නම් අබ්බාමුත්තෝව චන්දිමා. හඳට බැබලෙන්න තියෙනවා බාධාවල් 5ක්. ඒ බාධාවල් 5ෙන්ම තොර වෙච්ච හඳ මේ මුළු ලෝකයම ආලෝකමත් කරනවා. මොනවද හඳට තියෙන බාධාවල්? හඳේ බැබලීමට තියෙන එක බාධාවක් තමයි දූවිල්ල. දැඩි දූවිලි පටලයක් අහසේ තියෙන වෙලාවට අපිට හඳ පිරිසිදුව පේන්නේ නැහැ. දැඩි මීදුමක් අහසේ තියෙන වෙලාවට ඒත් හඳ ලස්සනට පේන්නේ නැහැ. ඒ වගේම වලාකුළු නිසා හඳේ බැබලීමට තියෙන්නේ බාධාවක්. දූවිල්ල නිසා බාධාවක්. වලාකුළු නිසා බාධාවක්. පින්න නිසා බාධාවක්. දුම නිසා බාධාවක්. අහස දුමෙන් පිරීලා තියෙන වෙලාවට හඳ පේන්නේ නැතුව යනවා. අවසාන බාධාව තමයි රාහු අසුරේන්ද්‍රයත් හඳේ බැබලීමට බාධා කරනවා. අපි සමහර කාලෙට කියන්නේ හඳ රාහු අල්ලලා කියලා. ඉතින් හඳ රාහු අල්ලලා තියෙන කාලෙට හඳ අඳුරුයි. ඒතර මේ බාධාවන් 5ෙන්ම මිදුනහම හඳ ඊටාම ලස්සනට බැබලිලා මේ ලෝකය ආලෝකමත් කරනවා. එහෙමනම් මේ බාධාවන්ගෙන් මිදිලා පූර්ණ චන්ද්‍රයා ලෝකය යම්සේ ආලෝකමත් කරනවාද? කල්යාණ මිත්‍රයන්ගේ අවවාදයේ හික්මිලා අප්‍රමාදීව කුසල් රැස් කරන පුජ්‍යලයා තමන්ගේ ආත්ම භාවයේ නැමැති ලෝකය ආලෝකමත් කරනවා කියලා සඳහන් කරනවා. එහෙනම් තමන්ට ලැබිච්ච මේ ආත්මයට සාධාරණයක් කරගන්න ඔහු නිරන්තරයෙන් වීරිය වඩනවා. ඒ නිරන්තර වීරිය වැඩිම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙනවා. ඒ වචනයට කීකරු වෙලා කීකරු ශ්‍රාවකෙක් හැටියට අප්‍රමාදීව කටයුතු කරලා සංසාරයෙන් එතර යන්න අවශ්‍ය කුසල් සම්පූර්ණ කරනවා. ආන් එහෙම කුසලයෙන් පිරිච්ච කෙනා මේ ලෝකෙන් සමුගන්න දවසට මරණ බයෙන් තොරව මේ ලෝකෙන් සමුගන්නවා. ඒකට හේතුව තමයි මරණයෙන් පස්සේ ඉන්න තැනට වඩා හොඳ තැනක උපදිනවා කියන පූර්ණ විශ්වාසය තමන් තුළ තියෙනවා. සමහර විට එහෙම කෙනෙක් තමන්ගේ මරණය වුණත් සැලසුම් කරනවා. අපි දන්නේ නැණි කොයි වෙලාවෙ මැරෙයිද කියලා. මැරෙන බව විතරනේ අපි දන්නේ. අපි දන්නේ දවල් කාලයක මැරෙයිද කියලා. අපි දන්නේ රාත්‍රී කාලයක මැරෙයිද කියලා. අපි දන්නේ පාන්දරක මැරෙයිද කියලා. අපි දන්නවද වැස්ස දවසක මැරෙයිද කියලා. අපි දන්නවද පින්න දවසක මැරෙයිද කියලා. අපි දන්නවද ඊටාම බඩගින්නේ ඉන්න වෙලාවක මැරෙයිද කියලා. නැත්නම් බඩ හොඳට පිරීලා තියෙන වෙලාවක මැරෙයිද. පින්නතුනි මල මුත්‍රා ගොඩේම ඉන්න වෙලාවක මැරෙයිද දන්නෙත් නැහැ. කුණු දූවිලි දාඩිය පිරිච්ච අපිරිසිදු වෙච්ච ශරීරයකින් ඉන්න වෙලාවක මැරෙයිද දන්නෙත් නැහැ. කෙස් රැවුල් කපලා හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවක මැරෙයිද දන්නෙත් නැහැ. නමුත් සමහර මැරිච්ච අය ගැන කරුණු කාරණා අහන්න ලැබෙනවා. තමන්ගේ මැරෙන දවස තමන්ම කියනවා. අද මේ වෙලාවට මාව නාවන්න කියලා කියනවා. අලුත් ඇඳුම් මට අඳවන්න කියලා කියනවා. කණ්ඩ කැමති දෙයක් ඉල්ලගෙන අනුභව කරලා S2 පියාගත් අය පිළිබඳවත් එදා සමාජයේත් අද සමාජයේත් තනින් තන අහන්න ලැබෙනවා. කුසල් කරපු පුජ්‍යලයා ඒ මරණය හරි සතුටින් බාර ගන්න කෙනෙක්. එහෙනම් එවන් කෙනෙක් බවට පත් වෙන්න කල්යාණ මිත්‍රයන්ගේ අවවාදයන්ට නිතර කීකරු වෙලා අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයෙක් නම් දුකසේ ලැබිච්ච මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරලා
තමන්ගේම යයි සම්මත තමන්ගේ ආත්ම භාවයේ නැමැති ලෝකය ආලෝකමත් කරලා මේ ලෝකෙන් පිටත් වෙනකොට කුසල් වලින් පොහොසත් කෙනෙක් හැටියට මේ ලෝකෙන් පිටත් වෙන්නේ මරණය සම්බන්ධ අල්ප මාත්‍ර බයක් නැතුව. එවන් කෙනෙක් වෙන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් කටයුතු කරගන්නවා නම් යම් කෙනෙක් ඔහු Tamanටත් සාධාරණයක් කරගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා සඳහන් කරනවා. පින්නතුනි, අද සසරට සරණ කල්යාණ මිත්‍ර සංසදේ දේශනා මාලාව යටතේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ H7 ගම්මානයේ ජීවත් වෙන DM කාන්ති දිසානායක මහත්මිය. උතුම් අරමුණ කිරිඳිගල්ලේ විසූ JHM මුතුමැණිකා මෑණියන්ට හා DM ටිකිරි බණ්ඩා පියාණන් ඇතුළුව දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් දූ දරුවන් විසින් මෙම උතුම් ධර්ම දානමය පින්කම සංවිධානය කරගෙන එයින් ජනිත කරගත්ත සියලු කුසල් දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සුජීවත්ව සිටින දෙමව්පියන්ට හා සියලුම ඥාතීන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ කුසල බල සම්පත්තියේ ආනිසංසයෙන්ුත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේටත් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නිය නිරන්තරයෙන් ලැබේවා. තම දෙමව්පියන් ඇතුළු අපි සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. අප කෙරෙහි අනුකම්පාවෙන් එම උතුම් වූ ධර්ම